Assalamualaikum ආයිබෝවන් වනකම් වෙල්කම් ටු යමී මේමන් කිචන්. good morning. සුබ උදෑසනක් හැමෝටම. අද මම ගොඩක් කාලෙට පස්සේ ඔබව හමු වීමට ආවා. අද මම අපේ පුංචි වත්තෙන් vlog පටන් ගන්න හිතුවා. අද අපි බලමු අඹ මාළුව හදන විදිය. මැංගෝ කරි. ප්‍රථමයෙන් අඹ කපලා ලෙලි අයින් කරලා සෝද ගන්න. ඉන්පසු අවශ්‍ය දේවල් ලැහැස්ති කරගමු නේද? හරි. දැන් අපි ඇතිලියේ ලිපේ තියලා තෙල් දමන්න ඕනේ. තෙල් රත් වුණාම කරපිංචා curry leaves, එනසල් කාඩමන්, සිනමන් කුරුඳු, අබ, මස්ටර්ඩ් දමා හොඳින් බැඳ ගන්න. ඉන්පසු ලුණු ගෙඩි දෙක onion කපලා එයට එකතු කරගන්න ඕනේ. ඒ හොඳින් තෙම්පරාදු වුණාම එයට සුදු ලුණු garlic, ඉඟුරු ginger එකතු කරගමු. තාම අපේ channel යමී මේමන් kitchen subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා like කරන්න අමතක කරන්න එපා. හරි. හොඳින් ඔක්කොම කලවම් කරගන්න ඕනේ. දැන් එයට කපා සෝදාගත් අඹ ටික එකතු කරගමු. සමහර අය ඉස්සර අඹ වතුරේ දාලා බොයිල් කරලා ඒ වතුර විසික් කරනවා. එහෙම කරන්න හොඳ නෑ. මොකද එතකොට ඒකේ තියෙන ගුණ නැති වෙලා යනවා. හරි. සූදුරු. හරි. දැන් සූදුරු කමින් ටර්මරික් කහ කුඩු 3-5 chili මිරිස් කුඩු ටික දාලා හොඳට කලවම් කරගන්න ඕන. හරිම සුවඳයි නේද? එයට වතුර දමා කුක් කරගන්න ඕනේ. normal flame එකේ 5 minutes විතර. අපේ ගෙදර අඹ මාළුව කන්න ගොඩාක් ආසයි. ඔගොල්ලොත් ආසයි නම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ පොල් කිරි එකතු කරන්න ඕනේ. අපේ ගෙදර කඩෙන් පොල් කරන්නේ පිටි කිරි නෙමෙයි භාවිතා කරන්නේ. ෆ්‍රෙෂ් නැවුම් පොල් තමයි කඩලා එකතු කරගන්නේ. එතකොට රසයි වගේම ගුණයි නේද? අපේ ගෙදර පුංචි නංගි අද මම ඇවිල්ලා ඔයගොල්ලන්ට සුබ ආරංචියක් කියන්නද. අපේ ගෙදර පුංචි නංගි කෙනෙක් හුරු බුටියෙක් ලැබුණා. ඔබ තාම අපේ channel එක subscribe කරලා නැත්නම් කරුණාකර subscribe කරන්න, share කරන්න, comment කරන්න අමතක කරන්න එපා. දැන් 1 tablespoon විතර ලුණු salt එකතු කර ඔබට අවශ්‍ය ප්‍රමාණයට sugar සීනි එකතු කර low flame එකේ පිස ගන්න. මට නම් මේක කනකන් ඉවසීමක්ම නැහැ. එච්චර සුවඳයි.
හරි. රසම රස අඹ මාළුව ලෑස්ති. ඔගොල්ලොන් try කරලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. subscribe කරන්න හා share කරන්න. දැන් අද ඇවිල්ලා අපේ washing machine එකේ cover එක පොඩක් පරණ වෙලා කැඩිලා. ඒ නිසා අද අපි මාරු කරන්න තමයි හදන්නේ. බලමු නේද? හරිම ලස්සනයිනේ මේ cover එක. sorry කැඩිලා නෙමෙයි ඉරිලා. එන්න බලමු මාරු කරන විදිය. bye